අපි දැන් ඉන්නේ මාතර බස් ස්ටෑන්ඩ් එකේ. ඒක බඩු ටිකක් ගත්ත අපි සමහරවිට ගෙදර යනවා දැන්. චරවයිලා ගෙදර යන්නේ. අපි එන්න කිව්වා මොකද්ද මේ බස් එක. ඒක නම් ගොඩක් කිව්වා. ඒක නගර එන්න කිව්වා බහිදනක් හරියට දන්නේ නැහැ. මොකද කණුවක් ගාමින් බහින්නේ කිව්වා. අපි දැන් කණුවක් හොයන් යනවා දැන්. අපිට හරි ෂෝක් වැඩක් වුණා. අපි අර කිව්ව බස් එකේ ඇවිල්ලා අර කණුවක් ගාවින් බහින්න කිව්වා. කණුව පහු කරක් ගියා. අපි වෙක්කන් ආව නෙතාරයි සනෝලිගේ තාත්තයි. තව ඩබලක් ඉන්න උන් දෙන්න අපිට වෙච්ච වැඩේ වෙලා අනිත් පැත්තට ගිහිල්ලා. අපි තව මොඩියෝ දෙන්නෙක් එනවා මග. තාරින් දිව දාගෙන වැදපක් පොඩ ලෑන්ඩ් කරලා කොටක් අපි ආ ෆෝන් එකේ හෙලෝ මගේ ඉස්තරින් යාළුවෝ. හායි. අපි අද ඇවිත් ඉන්නේ මාතරට. මාතරට ඇවිත් ඉන්නේ මාතර වටේ රවුමක් දාන්න. සනෝලිලා ගෙදර ඉඳලා දැන් මාතර ආවා. අපි අද රෑට යනවා මාතර වටේ රවුමක් දාන්න. අනගෝ දෙක ඉඳනවා මගේ මාතර ඉන්නේ. අපි මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. හරිනේ? හරි. මාතර අපි බස් එකෙන් නම් මෙතන තමයි බලාගෙන ඉන්නේ හැමදාම. හායි රත්තරන් යාළුවනේ. හායි. අපි දැන් ඉන්නේ මාතර බීච් එකේ. අපි අද අයි මාතර බීච් එකට අපි ආවිඳුයි සමෝදී එක්ක ආවා අපේ මාතර. මාතර පෙන්නන්න. අපි දැන් සමෝදීව පෙන්නන. චමෝදි සමෝදී දැකලා නැහැ බීච් එක. උදු මින්න මොත්තම. කොරල් පරය. කො. මේ මොකද සිමෙන්ති කොට්ටියක්ද? කොරල් පරය කියන්නේ හැසිරියා. මේ මාතර නෙමෙයි කියලා කොරල් පරේ සිමෙන්ති කොට්ටිය අඳුර ගන්න දෙයක් කියලා හිතන්නේ නේද? අපේ බෑගුණත් ඉවරයි. කෑ ගහයි නැගින්න පඳු රස්සේ. හායි රත්තරන් යාළුවනේ අපි ආව මොකද බලන්න මේ මාතර ඉන්නේ බලන්න. මොකද දකින්නේ මාතර ඇයි අපි එක්කන් ආව මොකද බලන්න. තනියම ෆොටෝස් ගහලා එනවා මෙතන හොඳේ හා. මොනවද කියන්නේ? මේ වේගට හේතුව මට චොකලට් කේක් එකක් අරන් දෙන්න වෙනුවට තමයි මූ මේ උසයි උසයි ගානේ උනට මම තමයි උස. යකෝ චොකලට් කේක් එක අරන් දෙන්නේ මම නෙමෙයි මෙයා උසනා. ඉතින් මමනේ උස. ඉතින් උස නෑනේ. වා. සයි මම උස. අපි දැන් ඉන්නේ කොට්සේ. වෙලාව 7:50යි දැන්.
අපි ඉන්නේ දැන් ආදර පොඩ්ස් අපි ආව චායි ටී බොන්න. අපි චායි ටී ගන්න යනවා. චායි ටී ගන්න යන්නේ. අනේ අරන් එන්න බෑද? නෑ නෑ. අපේ චායි ටී දෙක එනවා. එමින් එන්නේ. චායි ටී ගෙනාවා. අපි දැන් රස බලන්න යනවා. අපි දැන් ඉන්නේ මේ අපේ ට්‍රිප් එකේ පළවෙනි දවසේ රෑ කෑම හදන එක. අපි බලමු රෑ කෑම කොහමද හදන්නේ කියලා කට්ටිය. මේ අපේ ප්‍රධාන චෙෆ්. කන හින්ද වහගෙන ඉන්නේ මොනවද මේ සොසේජස් වදින. දන තාරින්දි ගොඩාක් අමාරුවෙන් කපපු සොසේජස් තමයි මේ තියෙන්නේ. බලන්න. මේ ඉන්න දෙවෙනි චෙෆ් අපේ. යකෝ මම ෆස්ට් එක. නෑ නෑ නිතාර. මම තමයි හරි වෙලාවට බාන්න කියන්නේ. හරි හරි අපි පළවෙනි තර දුන්නේ. තා චුට්ටක් මෙන්න මේක මේ අයිපොන් එක සම්පාර වෙනවා. නෑ ඒගොල්ලෝ වෙනස් කරකෝ. හොගල්. බම් කියනවා දෙයක් ඔච්චර. අඩෝ පොසිටිව් බා. ඒක හත්වත් කියලා. පසුයි විනාඩි දැන් ඇඟට ළඟයි අපි රැයට කන්න තමයි හදන්නේ. දැන් අපේ යාළුවෝ බාරගත්ත කන්න හදනවා කියලා අපිට යන්න දෙන්නේ නැහැ. නිසාරයි රවිය තමයි බාර අපිට එන්න දෙන්නේ නැහැ. හදනවෙත් අපි දන්නේ මොනවාද කන්න හම්බ වෙන්නේ කියලා. අපි දැන් යන්නේ පැත්තට. ඕගොල්ලෝ ඒගොල්ලෝ කෑ ගහයි. ඒ කියන්නේ ඒ බොරුවට කෑ ගහන්නේ. ඔව්. තේනව නේද? මෙන්න. මේක මොනවද? අපි හදනවා මැගී නූඩල්ස් ගමකට. මේ හරි නේද? ගමකට. නිතාර ප්‍රධාන චෙෆ්. බලන්න මේක ඕක අට්ටිය වුණා මට මගේ හදාගන්න. මේ අපේ අම්මා මේ. ඔව්. මේ මික්ස් කරනවා. නේද රාමෙන් නැගේ හදන්න යන්නේ. අඩෝ අස්සබම්. ඔතන ඕන තව දාන්න පුළුවන් මේක. සමානව දාන්න. හරි හසි. Please give me that. වදීලාගේ අපි කණේ කරන්නේ. අපි වෙලාවට ඉතින් කණේ කරගෙන දැන් මේ නිතාර කෑ ගහනවා. බත් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරෙත් නෑ කියලා. අපි අදට අලිපැටියෝ එහෙමමයි කරන්නේ. අපි නිතාරට එක පෙන්නන්න ඉන්නේ. ඔන්න මම දැන් පෙන්නන්න හදන්නේ අපේ ළමයි ටික අඬ කන විදියට. මේ ඉන්න තාරින්ති. අන්තිමට සොසේජස් ටික කන්න තියන් ඉන්න හසිනී තාරි. ෂඩෝයි. කොහොමද ෆීලිං එක? හසිනී උඩ නැගගෙන කනවා. චමෝදිලා හරිම අමාරුවෙන් කර. බඩේ ගිනි ගින්දර බලන්න. මේ ඉන්නේ අපේ උන්ටන් ගන්නන්නේ. පැංච කනවායි. හායි රත්තරන් යාළුවනේ. අපේ ළමයි උයනවා. මම ලුණු කපලේ ඉවරලාම බලපන් හාල්මැස්සගේ චූටි. හාල්මැස්සගේ චූටි බලන්න. මේ හසිනි මොකද කරන්නේ? හැමෝටම බැන අපි පිටිනවා. හොඳ ළමයි. මම පොල් ගෑව මට ඒකටත් බැන්න. දැන් ඊට පස්සේ මම ඒක ෂනෝලිට බාර දුන්නා. ෂනෝලි හොඳ ළමයි. අපි පොල් ගෑව. ඒ උනට බම් මේක කපන් දීපන්. අනේ මම ෆෝල්ඩින් එක ගාලා දෙන්න. ඒ ලුණු මේ ඔය පිටින් ගන්න බැහැ. අඩෝ මේ මමත් කැමති බං ඔලු පිටින් ගන්න පුළුවන්. ඔලු පිටින් දාන්න. උඹ දාපන් මමනේ කියන්නේ. ඔලු පිටින් දාන්න. හැමදාම කන්නේ සෝනාට ඕලන්න.
දැන් වෙලාව කීයද? 11යි 10යි වෙලාව. අපි ඊයේ රෑ කියන්නේ අද පාන්දර 5 විතර වෙනකම් බැලුවා ෆිල්ම් එකක් අපි කට්ටිය. ෆිල්ම් එක කියන්නේ මොකද ෆිල්ම් එකේ නම? ඒ කියන්නේ මොකද නම අතර? රවියගේ සජෙෂන්ස් වලට අනුව අපි ෆිල්ම් එකක් බලුවා. මොකද ෆිල්ම් එකේ නම අතරම මතක නැහැ. හොරර් ගණයට අයිති. හැබැයි සීරියල් හොරර් කිලර් වගේ වගේ ට්‍රිලර් එකක්. ඒක මම බැලුවේ නෑ අතර මම නිදාගත්තා. හොරර් කන්න බං අපි බලාපොරොත්තු වෙන හොරර් එක. හොරර් එකක් කියන්නේ ඉතින් හොල්මන් විතරට. මෙතන හොල්මන් නෙවෙයි බං. ඒකේ හොල්මන් නෑ මරනවා. මරිනවා. ඒක කැත්තයි. මරලා කනවා. කන එක කැත්තයි මිනිමස් කන එක. අන්නනවා. එක්කෙනෙක් කෙනා. එක්කෙනෙක් කෙනා මං එනකොට 11යි 11යි බං 11 වෙලාව කෝ ප්‍රාර්ථනයක් කරන්න කරන්න අපිට අදුම තරමයකටවත් එළියට බහලා යන්න පුළුවන් වෙන්නේ. අපි දැන් උයලා ඉවරයි. අපි දැන් යන්නේ කන්න. බලන්න මගේ අලුත් මේකප් එක ලස්සන නේද? ඒක බලුවොත් අපිට බණී මේගොල්ලෝ ඇත්තටම. ඔව් රවිය තමයි සේරම දේවල් කරේ. මට ඇඬෙනවා. මට ගොඩක් දුකයි. මට දුකයි ඇත්තටම මට කැමරේ ටික පිඟාන්න බෙදලා තියෙන එක දුක හිතුණා. ඊට පස්සේ ආයෙ ගියා කමරේට ඉඳලා. දුක වැඩි නිසා. Hai. ඔව්. මෙයාලා කන්නත් හදනවා. ආයෙසෙස් ජපසේ අම හැමතැනම රෙඩි වගේ මේක කියලා තිබා. මෙන්න කෑම එක. දැන් වෙලාව 12ට විතර ඇති. අපි දැන් තමයි කාලේ වුනේ. ඊයර ෆිල්ම් එක බලලා නැතිෙද්දි 10ට විතර ඇති. ඊට 10 දැන් වෙනවා. වෙලේ යන්නේ 11:00 විතර. දෙන්න කාලා දැන් තමයි හොඳට අපි දැන් දවල්ට කාලා හැම ආව මාතර ගාල්ල මාතර කියලා අපි කඹුරු ගමුවට. ඒකට දෙන්නේ තල්ලාරේ බීච් එකේ නාන. තල්ලර බිනාන්න යන්නේ. බස් එකේ. බස් එකේ ඉන්න බස් එක පෙන්නන්න. දැන් වෙලාව 3:26. ප්ලෑන් කරගෙන අමාරට එන්න. එතකොට බැරිද නෝ ප්ලෑනින්. ඉතින් අපි ටක් ගාලා දැස්තන අපෝ ප්ලෑන් නොකරන ටිප් තමයි සාර්ථක වෙන්නේ ගාන. ප්ලෑන් කරන්න බෑ. ප්ලෑන් කරන එක හරියන්නේ. ගිහිල්ලා තල්ලාරෙට ගිහිල්ලා ගිහිල්ලා හම්බෙන්න. අපි කොහෙද ආවේ? තල්ලාර. අපි ආව තල්ලාර. අපි තල්ලාරේ නාන්න හදන්නේ. නාන්න හදන්නේ. අපි ඉන්නේ මාතර තල් අරඹ බීච් එකේ. හයි. අපි බලමු. යන්කෝ.
සීරිස් එකක් හන් කරන්න ඩෝනට් කරන්න. මේ වගේ පෙන්නන්න. උඩන්නේ නෑනේ. දපංකෝ ඒකෙන් තමයි රුපියලකට ගහන්නේ. අවුගත් එකෙන්ද? anyway අපි යන්නේ සීරිස් එකට දැන් කිලෝමීටර් 2ක් විතර ඇවිදිනවා ඩෝනට් හොයාගෙන. ඔව් කිලෝමීටර් 2ක් යනවා දැන්. මගේ රත්තරයි යාළුවනේ දැන් වෙලාව කීයද? 3:10 වෙලාව. අපේ මොඩ යාළුවෝ ටික මොකද කරන්නේ? අනුන්ගේ ඕපදූප කියව අනේ නෑ අපි අපේ ගැන හිතනවා. පාන්දර 3:10යි. අනේ මා වැහැරෙව්ව නරක මිනිස්සුන්ගේ පිරිච්ච ලෝකයක්. අද ඉන්නේ ඩේ කීයද? ඩේ 3 නේ. ඩේ 3. අපි උදේම නැගිටලා මේගොල්ලන්ට තේ හැදුවා තාම හැරිලා නැහැ නේ පැන්සල් දෙන්න. ළමයි දෙන්න. මම තාම නිදි. මේ දෙන්න නැගිටින්. අනේ නැගිටින්න. ඒ කියන්නේ අදත් යන මුන් දෙන්නම තමයි පරක්කු කරන්නේ. අනේ අපිට යන්න වෙන්නේ නැහැ කොහොම ඉඳියොත් එහෙම. අද අපේ 3 වෙනි දවසේ දැන් වෙලාව කීයද? 4:05 වෙලා. අද යන්නේ ගාල්ලේ බයිසිකල් පදින්න. අපි දැන් මාතරින් ඉඳන් ආය යනවා ගාල්ලේ. ගාල්ල බස් එක. අපි දැන් ඉන්නේ වැලිගම. Happy birthday to you. Happy birthday dear Akkai. Happy birthday to you. අපි දැන් දකුණු පළාතේ සමුගන්න යන්නේ. අපි යන්නේ ගෙදර දවස් මේ ඇවිල්ලා 3 වෙනි දවසේ 4 වෙනි දවසේ අඩෝ තල්ලාරඹේ ගාල්ලේ විතරයි ගියේ ඇවිල්ලා මයි ලෑස්ති වෙනවා යාලත් ගෙදර යනවද ඉස්සලම් බීබිගා යාගේ ස්කින් කෙයාර් රුටින් එක ගියා පස්සේ දවසක වීඩියෝ එකක් ගෙයි ඔයගොල්ලෝ අපි යමු පරක් වෙනවා ටිමීද ජිමීද කිකීද පරක්කුයි අපි යනවා
යන්නේ. හසින හොගාව ලෑස්ති වෙනවා. හැමෝම යනවා. හයි. බොරුවට වෙනාවනේ. අපි යන හොඳේ බයි. යමු මේ කට්ටිය දාලා යන් හන්දේ දීපම් පරක්කුයි. යන්න හදන්නේ. ඔව්.